තමන්ට චෝදනාවක් ප්‍රශ්නයක් පැන නැගුණට පස්සේ අපිට නිර්දෝෂි වෙන්න එතන පරිසරයක් නැත්තම් ඊළඟට තියෙන විසඳුම තමයි නිර්දෝෂි නොවි ඈත් වෙලා ඉන්න ඕන චෝදනා කරපු කෙනාටම ඇත්ත තේරෙනකල්. ඒතර මේක හැම ප්‍රශ්නයකටම උත්තරේ නෙවෙයි. නමුත් මේ උත්තරේ ඕන කෙනෙක් ඉන්නවා. එයා වෙනුවෙන් මේ කතාව කියන්නේ. මම ඒකට උදාහරණයක් ගන්නම්. බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා පාරමිතාව දේශනා කළා. පුණ්ණාදි ජාතකය කියලා. ওই ප්‍රඥා පාරමිතාවේ තමයි තියෙන්නේ තමන්ට ප්‍රශ්නයක් ආපු වෙලාවේ ඒක තේරෙනකල් කල් ඇරීම. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත මේ ගැඹුරු ධර්මය අවබෝධ කරන නුවණ ශාස්ත්‍රුන් වහන්සේ සංසාරේ පුරුදු කළේ මේ යම් ජීවිතයේ අභියෝග වලට මුහුණ දීලා නිවැරදි විසඳුම් හොයාගෙන. ඒ වගේම තමයි යම් කිසි කෙනෙක් යමක් කිව්වට පස්සේ ඒකේ සැබෑ අර්ථය තේරුම් ගන්න දක්ෂ වීම. ඒ තුලින් ප්‍රඥාව වැඩුණා කියනවා. ඒතර ඔබ යමක් හරියට තේරුම් ගන්න උත්සාහ කරනවා කියන්නේ ඒ වගේම තමයි ප්‍රශ්නයකට හරි උත්තරයක් ඔබ හොයා ගන්නවා කියන්නේ ඔබ තුල වැඩෙනවා ප්‍රඥාව. අන්නේ ප්‍රඥාව තියෙන කෙනාට තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ වෙන්නේ. සුදුසා කියන්නේ ඔහු. ඒතර මේ උපාය කුසල දහම් වැඩසටහන අපි පටන් ගත්තේ ඔන්න ඔය න්‍යායයේ ඉඳලා. කියන්නේ මිනිසුන්ට අද කාලේ ධර්මය අවබෝධ කරගන්න අමාරුයි. මිනිස්සු සුදුසු නෑ. එවැනි ගැඹුරු දහමක් තේරුම් ගන්න තරම් මනස මෙහෙව ගන්න බෑ. ඒක කියන්නේ කෙටියෙන් කිව්ව නුවණ මදි. ප්‍රඥාව මදි. එතකොට මේකට උත්තරේ මොකද්ද? ප්‍රඥා ප්‍රතිපදාව. එතකොට මම බැලුවා බුදුරජාණන් වහන්සේ කොහොමද ප්‍රඥා පාරමිතාව පුරලා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ ප්‍රඥා පාරමිතාව පුරලා තියෙන්නේ ජීවිතයේ අභියෝග ප්‍රශ්න හමුවේ නිවැරදි විසඳුම් අරගෙන ජීවිතේට මොහොන දීලා. යමක් තේරුම් ගන්න, කරුණු වටහාගෙන සේවනයේ කළ යුතු නොකළ යුතු දේ මොකද්ද? මම දැන් කළ යුතු දේ මොනවද? හරි දේ මොනවද? වැරදි දේ මොනවද? ඒවා තේරුම් අරන්. එතකොට එහෙම ප්‍රතිපදාවකින් සම්මා සම්බුදු වුණා නම් ශ්‍රාවකයෙකුට මේ දහම් කරුණු යම් විදිහකට පුරුදු කළොත් කොච්චර උපකාරයක් වෙයිද කියලා මට හිතුණා. ඒකත් එක තමයි අපි සාකච්ඡා කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි, ওই ප්‍රඥා පාරමිතාව මම සංසාරේ පුරුදු කරපු එක්තරා අවස්ථාවක් කියන්න. එකල මම පුරෝහිතෙක් වෙලා වාසය කළා බරණැස් රජුරුවන්ගේ. අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරනවා. රජතුමත් එක්ක බොහෝම හිතවත්. එතකොට කාලයක් යද්දී සතුරන් විසින් කල්පනා කළා මේ රජුරුවෝයි පුරෝහිතයයි විරුද්ධ කරවන්න ඕනේ කියලා. එහෙම කරලා යාලා කරුණු ටික දාලා විස බීජ දාලා රජුරුවන්ගේ ඔළුවට පුරෝහිත රජතුමාට විරුද්ධ චරිතයක් වගේ ප්‍රතිරූපයක් හැදුවා. රජතුමාට පුරෝහිත ගැන අමනාපය හටගත්තා. ඒක උස්සන්න වෙලා රජතුමා පුරෝහිතට කිව්වා වහාම උඹ මේ රාජ්‍යයෙන් ඵලයන් මට උඹව පෙන්වන්න බෑ කියලා. ඊට පස්සේ හිස පාත් කළා සමාවරන් වෙලා වැරද්දක් වෙලා තියෙනවනම් සමා වෙන්න කියලා සමාව අරගෙන අඹදරුවොත් එක ගියා යන්න රාජ්‍යෙන්. නිර්දෝෂී වුණේ. පුරෝහිතතුමාගේ වරදක් නැහැ. සතුරෝ කරපු කුමන්ත්‍රණය. ඊට පස්සේ ඈතට ගිහිල්ලා පාඩුවේ ජීවත් වුණා. ඔය අහිංසකව පොඩි රස්සාවක් කරගෙන පාඩුවේ ජීවත් පළි ගැනීම නැහැ. නෝනත් එහෙමයි. දැන් පුරෝහිත දන්නවා කවදා හරි රජතුමාට මේක තේරෙයි කියලා. එච්චරයි. ඒ දක්වා එතුමා විරුද්ධ වුණේ රජතුමාට. ඊළඟට මේ රජතුමා රිද්දන්න කල්පනා කළේ නැහැ. පාඩුවේ අහිංසකව හිටියා. එහෙම ඉන්නකොට මොකද වුනේ කාලයක් ගියාට පස්සේ රජතුමාටම අඩුව දැනුණා. රජතුමාම කල්පනා කළා ඇත්තටම මේ මිනිස්සගෙන් මට මොකද්ද වුණ වැරද්ද?
විටින් විට කාලෙන් කාලෙට කල්පනා කරගෙන යනකොට රජතුමාට තේරුණා මම මේ අනුන්ගේ කතා අහලා ගත්ත තීරණයක් මිසක් ඇත්තටම පුරোহিতගේ මට වරදක් වුණේ නැහැ කියලා කල්පනා කළා. පුරোহিত නුවණැත්තෙක් නම් මම මේ කියන දේ තේරෙයි කියලා. මේ කපුටෙක් මැරුණාට පස්සේ කපුටා මැරිච්ච කපුටු කුණක් ගෙනල්ලා තටු ගලවලා බැද්දා. බෙදලා පාර්සල් කළා. පාර්සල් කළා කවියක් ලියලා යවුවා. යට ආරංචි ඈත ගමක ඉන්නවා කියලා. දූතෙක් අතේ යවුවා. මේ තියෙන්නේ මේ වතුර පිරුණාට පස්සේ වතුර බොන්න යුරට ඇවිල්ලා වටපිට බලලා මේ බොන සතෙක්ගේ මස් කියලා. ඊට පස්සේ ඔය වගේ අර කපුටා කියන සංඥා වෙන විදිහට මට ඒ කවිය මතක නැහැ. කවියක් කියලා යවුවා කපුටු මාසක්. එතකොට ඒ මාංශය තමන්ට ලැබුණාට පස්සේ යාළුවත් මතක් වුණා කියන කතාවක් එකේ තියෙන්නේ. මේ වගේ මසක් ලැබුණාට පස්සෙත් මතක් වෙනවා නම් මොනර මාස් මුව මාස් ඔය වගේ දෙයක් ලැබුණාට පස්සේ මතක් නොවි ඉන්නේ කොහොමද? මෙහෙම හිතන්නකෝ ටොපියක් ලැබුණාට පස්සෙත් ඒක දෙන්න යාළුවෙක් මතක් වෙනවා නම් එයාට කේක් එකක් හරි තව ප්‍රණීත කෑමක් හරි ලැබුණොත් කොහොමද අමතක වෙන්නේ? ඉතින් ඒක ලියලා යවුවා. ඉතින් අර දූතයා ගිහිල්ලා අරයට දුන්නා. අර පුරোহিতතුමා ඉස්සර කවිය කියෙව්වා. කවිය කියවලා බැලුවා. බලනකොට තේරුණා මේ කපුටු මාසක් තියෙන්නේ මේක කන එකක් නෙවෙයි. රජතුමා මේ හේවලා තියෙන්නේ දූතේ. ඒ තමයි මෙහෙම කෑමකදීත් ඔබව සිහි කරනවා නම් ප්‍රණීත කෑමකදී කොහොම සිහි නොකර ඉන්නද? ඒ නිසා මේ ඔබගේ හිතවත්කම තවම තියෙනවා කියන එකක් තමයි මේකේ තියෙන්නේ. බිරිඳට කිව්වා බිරිඳ රජතුමා අපිව සිහි කරනවා. රජතුමා හිතේ කාටක් නැහැ අපි යන්. කියලා ගිහිල්ලා රජතුමා මුණ ගැහෙන්න ගියා. රජතුමා ගොඩාක් සතුටු වුණා. පුරোহিতතුමා කෙටියෙන් කියලා දේ තේරුම් ගත්තා. ගෙන්න කියලා පණිවිඩය යවුවේ නේ. ওই දූතයා තමයි යවුවේ. ඉතින් ආපහු පුරোহিত අනතුර දීලා හරියට ගරු සත්කාර සම්මාන කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වත් මහණෙනි ඔය බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා පාරමිතාවයි කියලා. දැන් ඔය සාමාන්‍ය කෙනෙකුට ඒක පොඩි කතාවක් නේ. පොඩි කතාවක් වුණාට ඒ විලාවේ සුදුසු තීරණේ ගැනීම රජතුමා බැහැර කළා නම් හිස නමලා ඒ බැහැරව යාම බැහැරව ගිහිල්ලා අහිංසක රස්සාවක් තෝරා ගැනීම ඊළඟට රජතුමාට විරුද්ධව කතා නොකිරීම ආඩාපාලි නොකීම ඉවසා සිටීම කල්යල් බැලීම වෙන රජෙක් එක්ක සෙට් වෙලා කුමන්ත්‍රණ නොකිරීම තමන්ට ආපු පණිවිඩය හරියට තීරුම් ගැනීම ඊළඟට අර පරණ කෝන්තර හිතේ තබා නොසිටීම කියන්නේ මම මෙච්චර අවංකව සේවය කළත් අනුන්ගේ කේලම් අහලා මාව පෙන්වන්නේ කියලා වෛරයක් හිතේ නැහැ. ඒ සතුටු පරණ යාළුකම ඒ විදිහටම තිබීම මේවා කොහොම ප්‍රඥාව උපද්දවන ලක්ෂණ බවට පත් කළා. ඔබ සමහරවල්ට ඵලයන් කිව්වොත් ගෙදරින් බැහැලා යයි. ගියාට ආඩාපාලි කියනවා. ආය කතා දෙකක් නැහැ. ඒ කියන්නේ පස්සේ අරයට තීරුම් ගිහිල්ලා මෙයාව කැඳෙව්වත් අරයා කළා තියෙන ඔබ ඵලයන් කියන එක විතරයි. මෙයා ඒ අවුරුදු 2-3 ඇතුළත අරයා නිවැරදි වෙන කාලේ වෙනකොට මෙයා කියලා මෙයා කියපු දේ ඇහුවොත් එimhe අරයාගේ පැහැදිම ආයෙ නැතු වෙනවා. ඒ නිසා මේ අපිට මෙයාටම මේක කාලෙකදී තේරෙයි එතකල් අපි පස්ස ගහලා ඉන්න ඕන කියන තැන ඉන්නවා නම් ඒ ඉන්න ටික ඉන්න ඕන සත්‍ය මත පදනම් වෙලා. ආඩාපාලි කියන්නේ නැතුව තමන්ට තමාව බැහැර කරපු කෙනාට නිඳා කරන්න නැතුව ඉන්න ඕන. මොකද මේ විසඳුමේදී එයා තමාව තේරුම් ගන්න ආයෙ කැඳවනවා. කැඳවන දවසට මූණ බලන්න ලැජ්ජාවක් නැතුව මූණ බලා ගන්න පුළුවන් විදිහට ජීවත් වෙලා ඉන්න ඕන.
දැන් මම මේක කියනකොට මට එකපාර මතක් වුණා සමහර අය ඉන්නවා ඔහොම මහත්තුරු නෝනලා දාලා යනවා. ඉතින් ඒ බවලත්තු හිත හදාගෙන ඉන්නවා ආඩා පලි කියන්නේ නැතුව කලාතුරකින් ඉන්නවා. අර මිනිහට සාප තියන්නේ නැතුව දෙස් තියන්නේ නැතුව ඉන්නවා කවදා හරි තේරෙයි. ඔය කොහේ ගියත් ওই මිනිහයට ආය අවසානෙ එන්න වෙනවා. මං එදාට ඒ මිනිහයා බලා ගන්නවා කියලා. අපිට සාමාන්‍යයෙන් ඒක එහෙම කෙනෙක් හිටියොත් උඹ හරි මෝඩයි කියලා වගේනේ හිතෙන්නේ. එහෙම නෑ සමහරවිට ඇත්තටම අර පස්සේ හොර ගෑනු පයින් ගහලා ඔය මිනිහලා පන්නද්දි බිම් බලාගෙන අඬාගෙන මිනිහලා ඇවිල්ලා කකුල් ළඟ වැඳ වැටෙන. එදාට මිනිහාගේ වැරදි තියෙන පුළුවන්. බවලතා හිත ඇතුලෙන් ආත්ම පාරිශුද්ධියෙන් යුක්තයි. කොච්චර එහෙම සිද්ධි තියෙනවද? ඉතින් ඒ වෙනකොට ඒ කෙනා වෙන කසාදික කරන ඕන ගිහිල්ලා නේ. අඬා සමහර වෙ පිරිමින්ද බවලත් උපස්ථාන කරනකොට අවසාන කාලේ අඬා මැරෙන්නේ. ඇයි අවසානයේ හොර ගෑනු කවුරුත් නැහැ. සලකුපියුම් තමන්ගේ අතේ තිබ්බේ ඔක්කොම පිටේ උණ්ඩ දුන්නා. අවසානයේ කවුරුවත් නැහැ. බැලුවේ නැත්තේ හැම එකටම කෑකොස්සන් ගහලා ඇඟට කඩාගෙන පැන්නේ අර ගෑනිට. උන්ද තමයි අවසානයේ ජරාවත පොත ගන්න හරි හිටියේ. ඒතකොට කල්පනා කරනවා මේ වගේ රත්තරන් ගෑණියෙකුට නේද මං වද දුන්නේ කියලා. ඒකයි පිරිමින්ද කියන්නේ ඔය ගෙවල් වල බවලතුන්ට වද දෙන්න එපා කියලා. අවසානයේ කැතකුණු අත ගන්නකොට උඹලගේ ඇඟ පිච්චේ. දරුවොත් උඹලගෙන් ඈතලට ගිහිල්ලා ඊට පස්සේ ওই වටේ පිටේ හොඳයි කියන මිනිස්සු සංග්‍රහ කරන මිනිස්සු ඈතට ගිහිල්ලා Taman ලෙඩ ඇඳේ තනි වුණාට පස්සේ නෝනා විතරයි තමාව බලාගන්න ඉන්නේ. කැතකුණු ටික අත ගන්න. දරුවෝ කියයි අම්මා වුණ පොඩ්ඩක් බලන්න කියලා එච්චරයි. අම්මා ගෙදර ඉඳින් දරුවා තාත්තගේ මේ කැතකුණු අත ගන්නෑ. එහෙම ඉන්න දරුවෝ දුර්ලභයි. එහෙම යත් ඉන්නවා. දැන් මම දන්න ඔය මට මතක හැටියට මහරගම පැත්තේ වෙන්න ඕන. එක පුතෙක් තාත්තට උපස්ථාන කරනවා දිවියෙකුට වගේ. අවුරුදු ගාන. ඒ ගෙදරට ඇතුල් වෙනකොට මම දෙතුන් පාරක් ගිහිල්ලා පිරිත් කියලා මේ ගෙදරට ඇතුල් වෙනකොට ලෙඩෙක් ඉන්නවා කියලාවත් ගහනක් නැහැ. දැන් අවුරුදු මං හිතන්නේ 5ක් 6ක් තාත්තට 100 කල්පනාව නැහැ. හොඳට උදේ පටන් ගත්ත ගමන් දවසේම වත් කරනවා. ඒකටම වෙන් වෙලා ඉන්නේ. ඒකට අනිත් සහෝදරයෝ කියනවා එයාලා සහෝදරයෝ ටික එකතුයි. කාටවත් එයා ඔයා එන්නේ මෙයා එන්නේ කියලා කියන්නේ. සහෝදරයන්ගේ සහෝදරකම හොඳටම තියෙනවා. අනිත් සහෝදරයෝ කියනවා ස්වාමීන් වහන්සේ අයියා මේ කරන දේවල් අපිට කරන්න බෑ කියලා. කියන්නේ අයියා කියන්නේ මෙහි පිට දෙවියෙක් වගේ කියලා. ඉතින් ඒ ඇත්තටම ඒ අයියා ආසපුවකට නොගියත් පන්සලකට නොගියත් එයාගේ සුගතිය මව්පිය උපස්ථානයෙන්ම හදා ගන්නවා. ඒ ගෙදර අම්මත් ඉන්නවා. ඉතින් අම්මයි කටයුතුත් බලන්න අම්මට දෙන්නේ තාත්තගේ කටයුතු බලන්න පුතාම බලනවා. ඉතින් එහෙම අයත් ඉන්නවා. අපි එක වෙනම කතාවක්. ජීවිතේට විසඳුමක් තමයි තේරෙන්න අරින්න ඕන කාලයක්. කාලයක් තේරෙන්න අරින්න ඕන. දැන් ඔය වාගේ දැන් මහෝසද පඬිතුමා ගේ උම්මග්ගේ ජාතකයේ ප්‍රඥා පාරමිතාවනේ. ඒකෙත් තියෙනවා ඔය වේදේ රජුරුව මහෝසද පඬිතුමා පන්නනවා. නොකරපු වැරද්දකට අහු කළා සේනක පුක්කුස කාවින්දාදී අනිත් පුරোহিතයන්ගේ කතා අහලා මහෝසද පඬිතුමා බැහැර කරනවා. නුඹ මෙතන නොසිට යා යුතුයි කියලා. ඊට පස්සේ එතුමා ගිහිල්ලා කුඹල්කාර වැඩක් තමයි කළේ. කියන්නේ වළං හදන තැනක තමයි නැවතිලා හිටියේ. කාලයක් හිටියා මාස ගාණක්. මේ එතුමාට හිතුණා කියනවා දැන් එතුමානේ ජීවිතේට උත්තර හොයන කෙනා. දැන් මහෞෂධ පඬිතුමා තමයි ඒ රාජ්‍යයේම ප්‍රශ්න වලට උත්තර දෙන කෙනා. මේ ගැටලුව Tamanda ආපු තැන මහෞෂධ පඬිතුමා උත්තරේ විදිහට දැක්කේ මේ මා පලා යා යුතු කාලයයි. Taman ඈත් වෙලා ඉන්න ඕන කාලය. මේ චෝදනාව රජතුමාටම තේරෙන්න අරින්න ඕන කාලයයි. ඊට පස්සේ දෙවි කෙනෙක් මැදිහත් වෙලා ඒ දෙවිවරු මේ ඒ රජතුමාට ප්‍රශ්නයක් යොමු කළා. ඒකට උත්තරේ ගන්න කවුරුත් නැහැ. ඒ නිසා ඔහුගේ කෘත්‍ය පැමිණිය වෙලාවේ රජතුමාට තේරුණා මේ මහෞෂධ පඬිතුමා කැඳවන්න ඕන කියලා. එදාට ආයේ රජතුමාට වචනයක් කියලා නැහැ මහෞෂධ පඬිතුමා.
එදාට සිංහයා වගේ රජුරෝ ළඟට ආවේ. සියලු ඒ කියන්නේ මේ අනිත් අය රිද්දන්ට අර පාඩම් උගන්වන්න උවමනාවක් නුවණැත්තාට නැහැ. නුවණැත්තාට තියෙන ප්‍රශ්නේ විසඳ ගන්න එක. රිද්දාගෙන දැන් අද කාලේ කුඩි විනියක් කැපුවත් මිනිස්සයාට දැන් ඕන්නේ තමන්ගේ ලෙඩේ සනීප කරගන්න කියන්නකෝ. නමුත් මේ මිනිස්සයා කියන්නේ ඕක ආපිට යන්න කප්පන් කියලානේ. ඉතින් තමන්ගේ ප්‍රශ්නේ විසඳගෙන අරකටත් පනිෂ්මන්ට් එකක් දීගෙන තමයි ඔක්කොම විසඳ ගන්න හදන්නේ. එහෙමනේ හැමතැනම තියෙන්නේ. නුවණැත්තා හරි පුදුම කෙනෙක්. නුවණැත්තා මේ විසඳන්න මට එක පුතෙක් මොන ගෙවුණා. ඉතින් එයාට ওই වගේ ලෙඩක්ලු. පස්සේ මෙයා දැනගෙන තියෙන යසනීපේ යට ඇදලා තියෙන යාගේ තාත්තා. එයාට වෛරයෙන් තාත්තා තමයි එයාට මොන හරි විසක් දීලා තියෙන්නේ. පස්සේ කාලෙක තමයි එයා දන්නේ. ඒක ඇත්තම කතාවක්. ඊට පස්සේ දැනගෙන අම්මලාත් දැනගෙන තාත්තා තමයි ඒක කළේ කියලා. ඒතර මේ ළමයා හොඳටම දැන් ලෙඩ වෙලා. දැන් ලෙඩේ සනීප කරන්නේ නැහැ දුරු. හැම එක්කෙනාම කියන්නේ මේ දෝෂේ මං අයින් කරන්නේ ආපිට යන්න කියලා. එතකොට එයා ඒ කිසිම තැනකදී වෙදකම් කරගෙන නැහැ. මොකද එයා කියනවා තමන්ගේ තාත්තට මේ වේදනාව යනවට වඩා මම තනියෙන් විඳවන එක හොඳයි. මට ආනන්තරීය පාප කර්මේ හෝ මට වෙන පාපයක් කරගන්න ඕනේ නැහැ කියලා ඒකොල්ල තනියෙන් අඟුලිමාල මහ සෑයට ඇවිල්ලා පිරිත් කියා මං හිතන්නේ ප්‍රශ්නේ විසඳගත්තා. සත්‍යයක් ක්‍රියා කළා. මම මේ පින්පව් විශ්වාස කරලාමයි අන් අයට දුක අකමැතිව සිටීමෙන්මයි මම මේ දුක විඳවන්නේ. විසඳ ගන්න පුළුවන් ක්‍රම තියෙද්දි ඒක සත්‍යයි. මේ අඟුලිමාල මහරහතන් වහන්සේගේ අනුභවයෙන් මම සූපත් වේවා කියලා දවස් ගණන් අඟුලිමාල පෙරිත කියලා පෑන් බීලා මේ ප්‍රශ්නේ විසඳගත්තා. සත්‍යයි. ඉතින් ඒ වගේ සිද්ධි තියෙනවා. ඉතින් මම මේ කියන්න ගියේ දැන් අපි ආයෙ මුලට එමු. ජීවිතේ සමහර ප්‍රශ්නවලදී එයා තේරුම් ගන්නකල් ඉන්න ඕන. නමුත් අද කාලේ තියෙන දෝෂේ තමයි යමක් Tamanට තේරුම් ගන්න වැරදුනා කියලා හරි නුවණක් එපේ. හරිදී හරි විදියට වැරදුන තන් ඒවා තේරුම් ගන්න නුවණ එපේ. දැන් මිනිසුන්ට නුවණ නැති නිසා මේක තේරෙනකොට මහ පෙරහැර ගිහිල්ලා.